නේෂගේ ගිනිදැල්ල ගිලලා දැම්මනේ. නංගි එයාගේ ශක්තිය ගොඩක් වැඩි. ඔයා මගේ ළඟට වෙලා ඉන්න. ඕකට නේද නිවන්න බැරි ගිනිදැල්ල කිව්වේ. මොනව කරන්නද? දැන් සෙල්ලම පටන් ගමුද? ඔයා එහෙනම් එහෙමද? හරි අපි බලාගමුකෝ එහෙනම්. එන්නකෝ බලන්න. තමුන්ට තියෙන හැකියාවල් මොනවද කියලා අපි දැන් බලමු. මොන වුණත් හොන තරක්. එච්චර තමුන්ට පුළුවන්. ඇයි මදිද? ඉවරයක් කරන්න හරි වගේ. නේෂා! ඔයාලා පැත්තකට වෙන්න. ඔයාට මැරෙන්න ඕන වෙලාද? මේ වඳුර නරක කෙනෙක් නෙවෙයි. මට එයාගේ සෝසාදන හැටි ඉගෙන ගන්න ඕනි. ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන එමුකෝ. ඔයා මං ගැන නොදැනත් මාව බේරගන්න ඉදිරිපත් වුණා. මෙච්චර පොඩි කාලෙදී ඔයා එහෙම කෙනෙක් කියලා මං හිතුවේ නෑ. අනාගතයේදී මිනිස්සුන්ට ඔයාව නැතුව බැරි කෙනෙක් වේවි. කියලා වැඩක් නෑ. ඇත්තමයි. තමුන්ට තමුන් ගැනවත් නොහිතා අනිත් අයව බේරගන්න ඕනෙද? මොකද කරන්නේ? මට මෙයාට මුකුත් වෙන්න දෙන්න බෑ. නේෂා අපිට කොච්චරනම් ප්‍රශ්න වෙලා තියෙනවද? අපි 100ට මුහුණ දුන්නා. අපිට මේක පුළුවන්. ඔව් එයාගේ ශක්තිය නැති කරා නම් හරි. පරිස්සමින් එයාගේ කිට්ටුවට යන්න එපා. යමු. ඔන්න මාතාවා. ඒ තරම්ම විශ්වාසයක්. අහුනද? ඔහොම ඉන්නවා. එයා ඩොංහයි වලම කෙනෙක්. මොකෝ? පීන චල රකුසේ. මේ හරිත ඉවර නේද? මකරවංශයත් එක්ක හැප්පෙන්න තරම් හයිය තමුන්ට තියෙනවද කියලා කියනවා. මේක සෙල්ලමක් වගේද පේන්නේ. ඒයෝ මහලුකු කෙනෙක්ද? නිකම් නිකන් ජල මකරන්නේ. නියම මකරෙක් වුණා නම් ටිකක් හරි හිතන්න තිබ්බා. මොකක්ද කිව්වේ? ඉක්මන් කරන්න! දුවන්න! එයාලගේ දුවන්නේ මකරලේ. ඒ හින්දා විනාශ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉක්මනින් හැංගෙන්න. ඔහෙලනම් මහා අමුණස්සයෝ. ස්වර්ග රාක්ෂයක කුමන්ත්‍රණ දානවා. අමරණියන්ට හිරිහැර කරනවා. මිනිසුන්ව පන්නනවා. මොකද්ද ඔය ජීවිතේ තේරුම? තමුන් කවුද කියනවා? මං තමයි දායුගේ අශ්වයා. දෙව්ලොවින් ආව දේවාශ්වයා. තමුන් තාමත් ඉන්නවද? එතකොට ආයු කොහෙද? එතුමා දැන් අමරණීය කෙනෙක් වෙලා ඉන්නේ. එහෙමද? දැන් තමුන්ට මොනවද ඕනේ? පුළුවන් ඉක්මනින් මෙහෙන් යනවා. කිය නැත්තම් යුක්තිය වෙනුවෙන් මං තමුන් ගැන දිව්‍ය ලෝකෙට කියනවා.
මොකද්ද කිව්වේ දිව්‍ය ලෝකෙට? දිව්‍ය ලෝකෙ විශ්වාස කරන අය තාමත් ඉන්නවනේ. අනික මේ ලෝකේ යුක්තියක් තියෙනවද? ශක්තිය කොතනද තියෙන? යුක්තිය ඇතරයි තියෙන්නේ. එහෙමද? නේෂා නේෂා දැන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. මං එයාව බලා ගන්නම්. කතාව නියම පැත්තට හැරුණේ. විකාර කියවන්න එපා. මං ඔයාලට කියලා දෙන්නම් යුක්තිය ගැන හරියටම. ඔන්න එනම්. වැඩේ හරි මේක ඊතරම් සරල නෑ. අපේ නේෂා පරදින්නේ ඒකින්නට වුණාම පුදුම සනීපයක් දැනුනේ. කොල්ලෝ තමුන් හිතුවදොයි පුංචි සෙල්ලමලින් මාව නවත්තන්න පුළුවන් වෙයි කියලා. ඒක මේ කපේට සිද්ධ වෙන්නේ. දැන් මගේ වාරේ. අතාරිනවා. සෙල්ලම තාම ඉවර නෑ. නේෂා මං කලින් කිව්වනේ. කිසිම කෙනෙකුට මගෙන් බේරීමක් නෑ. තමුන්ට මගේ යාළුවන්ට හිතන්න බෑ. ඒ අග්නි ශක්තිය නේද? නේෂා ඔය ගිනිතැල්ල තියෙන අය උපතින්ම අමරණීය මිනිස්සු. කොච්චර ලොකු තුවාලයක් වුණත් මේ ගිනිතැල්ලට ඒක සනීප කරන්න පුළුවන්. නේෂාගේ ගිනි දැල්ල හිතනටත් වඩා බලවත්. ඔන්න බලන්න දැන් අයෝබගේ අවසානේ. අයෝබත් නේෂව ලේසියෙන් අතාරන එකක් නෑ. ඒ කියන්නේ මේ අග්නි ශක්තිය තමුන් ගැන් ඇතුලේ තියෙනවා කියන එක නේද? බලමු. අපි පොඩි සටන් විරාමයක් තියමුද? මේ සැරේ මොකටද දෙන්න හදන්නේ? මොකුත් නෑ. අපි දෙන්න පොඩි ගනුදෙනුවක් දාමුද? ඔයා ළඟ අග්නි ශක්තිය තියෙනවා තමයි. හැබැයි ඉතින් ඒකෙන් ප්‍රහාර දෙකක් එල්ල කරාට පස්සේ ශක්තිය හීන වෙලා යනකොළු නේද? ඊට පස්සේ අහසනුයි පොළොවෙනුයි ශක්තිය අරගෙන තමයි යථා තත්ත්වයට එන්න පුළුවන්. මං හරිනේ. ඔයා කොහොමද ඒක දන්නේ? ඔයාට දෙපාරයි පාර දෙන්න පුළුවන්. මාත් එක්ක සටන් කරා ඇති කියලා හිතනවද? හැබැයි තමුන් මට අග්නි උල්පත දෙන්න කැමති නම් එහෙම මං තමුන් අතාරිනවා. මේ අහන්න එයා අපේ නේෂාගේ අග්නි ශක්තිය මොකද දන්නේ කරන්න හදන්නේ අයෝබට තාම තියෙන්නේ ජලමකර ශරීරයක්. අග්නි ශක්තිය තිබ්බොත් එහෙම මකර ගෝලේ පාවිච්චි කරලා එයාට ඉක්මනට හැබැයි මකරෙක් වෙන්න පුළුවන්. මොනවා? නේෂා ඒක යට දෙන්න එපා එයා හැබැයි මකරෙක් වුණොත් අත්වේ භයානකයි මොකක්ද කිව්වේ? නංගි! හොඳයි. ඉස්සල්ලා මගේ යාළුවා අතාරින්න. එහෙම නැති වුණොත් ඔයාට මම අග්නි ශක්තිය දෙන්නේ නැහැ. හරි. එහෙම කරමු. මම තව කට්ටිය හොයාගෙන එන්නම්. අනේ යන්න දෙන්න මට පහලට යන්න ඕනේ බැරි වෙලාවත් නේෂාගේ ශක්තිය දුන්නොත් එහෙම අපිට කවදාවත් අරයව පරද්දන්න වෙන්නේ නෑ ඒක ඇත්ත. අපිට නේෂාව දාලා යන්න බෑ. මේ වෙලාවේ ඔයාලගේ ආරක්ෂාව තමයි එයාට කරන ලොකුම උදව්ව. තමුන්ගේ යාළුවෝ තාගේ තක් නෑ. දැන් ඔයාගේ වාරේ තියෙන්නේ. ගන්නවා. අන්තිමේදී මගේ කාලේ නම් උදා වුණා. මට හැබෑම කරක් වෙන්න පුළුවන්. මොකක් ආපහුවර හිවලා නේද? නේෂා මාව රැවට්ටුව එහෙනම් තමුන් මොන ලෝකෙ හිටියත් මං අල්ලගන්න එක කොහෙටද මේ නේෂා ගියේ?
අර කුරුල්ල අපි පස්සෙන් එනවනේ. පැනලා යන්නත් බෑ. ඔය ඩොන් හයිවල රහස් තාක්ෂණයෙන් හදපු ජල කුරුල්ලේ. ඔත්තු බලන්න හදපු එක. පේන විදිහට ඒක නවතින පාටක් නෑ. මොන හරි කරන්න වෙනවා. මතක් වුණා. යමු. අරේට යමු. ඒ අපි අපෝ ගමට යන්නේ නැද්ද? මේක නවත්තලා ඉන්න වෙනවා. හැමෝම අමාරුවේ දාන්න බෑ. ඒක ඇත්ත. තව පිටින් අමතක වෙනවා. යමු. අයියෝ. කොන්ජේ. අයියට මොකද උනේ? මං හොඳින් ගන්නේ. පොඩ්ඩක් ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ. මෙතනින් යමු. නේෂා මේ මොකද්ද වෙන්නේ? ඔය උඩින් එන්නේ අයෝබගේ කුරුල්ලා. අහුවෙන්න නැත්තම් දුවලා එන්න. අපි දකුණට යමු. මේ වෙලාවේ ෂියන් යුවන් කන්දේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා අපිට උදව් කරයි. හිතුවද පැනලා දුවන්න පුළුවන් කියලා? ඔව්. අපිට මැරෙන්න වෙයිද දන්නේ නෑ. මේ යන්න කොන්ජේ. මං හිතන්නේ ඔයාට පියම්මට පුළුවන්. ඇයි ඔයාට ලකුණු වස්සින් යන්න පුළුවන් නේ? පියාඹන්න මොකක් කර මායා ආයුධයක් තියෙනව නේද? ඔයාට මොනවත් කරන්න බැරිද? එහෙනම් මොකටද මෙහෙට ආවේ? එක්ක මෙතනින් පනින්න ඕනේ නැත්තම් පැනලා දුවන්න ඕනේ. තමුල්ලා කිසි කෙනෙකුට පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපෝ වෙරෙන්න බෑ. ආන්න ඔයාට කිමි පෙනුම අරන් පියඹන්න පුළුවන් නේ. ඒත් වැඩි වෙලාවක් එක අල්ලගෙන ඉන්න බෑ. අනික මේක කඳුම දෙනක් නෑ. ඒ ළමයා තමුන් කොහමද මාව රවට්ටන්නේ? එයාට ඕන කරන්නේ මාව. මං එයාව නවත්තන්න. ඔයාලා දෙන පැනලා යන්න. බෑ අපිත් ඔයත් එක්ක ඉන්නවා. විකාර දොඩවන්න එපා. මම සුරංගන වඳුරෙක්. මට එහෙම පැත්තකට වෙන්න බෑ. කට්ටියට මැරෙන්න ඕන වෙලාද? එහෙනම් ඒ විදිහටම කරමු. ඔතනින් යාට වෙන්න. නේෂා එයාව හපන්න. බොරු ඇස් බැඳුම් වලින් මාව රවට්ටන්න හිතන්න එපා. කොහෙද ඔයා ඉන්නේ අපිට උදව් කරන්න? ඔයාට ඕනෙම නම් මං තව සෝස් බෝතලයක් ගෙනල්ලා දෙන්න. හිතාගන්න බැරි විදිහට ඩොන්හයි වැසියෝ අධර්මිෂ්ඨ වෙලා. ඇත්තටම මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන එක ඉතාම අමාරු වැඩක්. මාව අල්ලගන්නද ඕනේ? ඒක වෙන්නේ දැනගන්නවා මම තමයි නේෂා. නේෂා නේෂා නදින්න. මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ. පයින්න. අනේ ඔයා කොහෙද ඉන්නේ? අපිට උදව් කරන්න. වැඩේ හරි. නේෂා ඔයා ඇහැරුණාද? ඔව් ඇහැරුණා. අපි දැන් මේ කොහෙද ඉන්නේ? මේ තමයි ෂියන් යුවන් ගුහාව. අමරණීයට ආයපිව බේරගත්තා. අමරණීයටයි අයෝබටත් වඩා බලවත්ද? වලාකුළු ඒ වගේ කෙනෙක් තමයි. සානියමයිනේ. නෑ ආධ්‍යාත්මික වස්තුවල තියෙන ශක්තිය හරියට එකතු වෙන්නේ නෑ. ප්‍රශ්න තියෙන එක විතරයි. මට ඕක ගැන බලා ගන්න දෙන්න. ඔයාගේ වැඩේ හැම වෙලේම කියවන එකමයි. කිසි දෙයක් කියලා දෙන්නෙත් නෑ. වරදුනට පස්සේ බොරුවට බනිනවා. ගුරු මුස්තිය තියාගන්න නැතුව ඕවා කියලා දුන්නා නම් මොකද වෙන්නේ? උල්පත් ජලය ඇතුළට දානවා. කලතන්න.
වැඩේ හරි. හරි එහෙනම් අලුත් සෝස් එකේ රස බලන්න. මං හොයාගත්ත ආත්ම උල්පතේ වතුර තමයි එකට පාවිච්චි කළේ. හා නියමයි. ඒක නම් ඇත්තටම නියමයි. මාස්ටර් ටොයි ඔබතුමාට නමස්කාර වේවා. මගේ නම නේෂා. ස්තුතියි අපිව බේරගත්තට. මාව වගේ ශිෂ්‍යෙක් කරගෙන මට උගන්වන්න පුළුවන්ද? උගන්නන්න මොනවද? දෙයියනේ මගේ සෝස් භාජනේ උගුරක් බීලා යමු. මෙහෙ ළමයා මොනවා කියනවද මන්දා. මාස්ටර් දන්නවද මේ දවස්වල රාක්ෂෝ වෙහි වෙහෙලා අපේ ගමේ මිනිස්සුන් මේ දවස්වල අමාරුවෙන් ජීවත් වෙන්නේ. අනේ මට උගන්වන්නකෝ. මිනිස්සුන්ට උදව් කරලා රාක්ෂෝ පන්නලා දාන්න ඕනේ. හරි හරි. ඔයා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. මටත් මගේ වැඩ තියෙනවා. දෙපැත්තක් බලන්න අමාරුයි. ඒ හින්දා කරදර නොකර යන්නයි කිව්වේ. පොඩි ළමයෙක්නේ. ඇයි ඔය එහෙම කතාව කළේ? නවත්තලා දාන්න. තව ටිකක් දෙන්න. පොඩි වැඩ පුළුවන් වුණා කියලා මෙතන ලොකුකම් කියන්න එපා. ඉගෙන ගත්තොත් එහෙම තව මොනවා කරයිද දන්නේ නැහැ. ඒ ළමයා සංසුන් වෙලා පෞරුෂය හදා ගන්න ඕනේ ඒ විදිහට. නීෂා ඔයා ඇත්තටම මොකක් කරන්නද ඔව් යන්නේ? කරනවා. ඩොංහයි වල කට්ටියත් එක්ක හිතවත්කම් හදා ගන්න ඕනේ. දැන් එච්චර අපිට කරන්න ඉතුරු. අනික ටායි කියන අර වයස්ක කෙනත් නික මෝඩෙක් වගේ නේද කතා කරන්නේ? එයාගේ පුදුම ලොකුකමක් තියෙන්නේ. යමු. ඉන්න මාත්තනවා. ගින්නෙන් ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන එක අමාරු වැඩක්. මේ සෝස් ටිකත් රෑ වෙද්දී ඉවර වෙයි වාගේ. ගින්දරින් දර පස් කරන්න පුළුවන්. පස් වලින් කඳු හැදෙනවා. ඉතින් ඒ වගේ තමයි රත්තරන් හැදෙන්නේ. ඉතින් රත්තරන් හරලා වතුර හොයනවා. ඔන්න අපි ආවා. දෙයනි මේ මොකද්ද වෙන්නේ? අනේ මගේ සෝස් ටික. මම මුලින් හිතුවේ මේම සෝස් ටිකක් හදලා මාස්ටර්ට තෑගි කරන්න. මං හිතන්නේ ඒ වැඩේ හරියන්නේත් නැහැ. සෝස් හදන්න මේක රත් කරන්න ඕනිද? ඒ ගැන අහලා නෑ. සාමාන්‍යයෙන් සෝස් හදනකොට එහෙම කරන්නේ නැහැ තමයි. පළතුරු ටිකක් දාලා ගත්තම වැඩේ ගොඩ. හැබැයි ඉතින් මේ මගේ වට්ටෝරුව වෙනස් එකක්. වෙනේවට වඩා ගොඩක් පළතුරු ಜಾති මේකට පාවිච්චි කරනවා. ඔය හැම එකකින්ම නිකුත් වෙන ශක්තිය පාවිච්චි කරලායි මම මේක හදන්නේ. කොන්ජැක් සෝස් එක හදනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. මගේ මේ මායා ලබු ගෙඩිය තියෙනකන් ඒක ඉක්මනට හැදෙන එක කාටවත් නවත්තන්න බෑ. මේක නිසා තමයි සෝස් එකේ රසගුණ වැඩි වෙන්නේ. දැන් වෙන්න ඕනි හරි ගානට ගින්දර දාන එක. එහෙමද? මාස්ටර් සෝස් වලට ගොඩක් කැමති නේද? ඔයාට උදව් කරන්න කියලා මම මුලින්ම මානසික ශක්තිය ඒකාබද්ධ කරන්න උත්සාහ කළා. ශක්තිය එක තැනකට එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපිට මනස එක්තෙන් කරගත්තොත් ගිනි දැල්ල පාලනය කරන්න පුළුවන්. ගිනි දැල්ල පාලනය කරන්නේ? නේචා ඔයා මොකද්ද කරන්නේ? ඕක දැම්ම නවත්තන්න. මම මේක පොඩ්ඩක් රත් කරනවා. ඔයාමනේ කිව්වේ ගින්නෙන් පාලනය කරන්න පුළුවන් කියලා. දෙයයන්ට ඔප්පු වෙච්චාවේ. ඒ කියන්නේ සෝස් හදන්න අග්නි ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. මොකද බලාගෙන ඉන්නේ? තියෙන කලමනා ටික සේරම දාන්න. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ බලන් හිටපු දවස ආවා. නේචා ඔන්න මං චූටි කලමනා ටිකක් දැම්මා. තව ටිකක් තියෙනවා දාන්න. ඉන්නකෝ. ඔව් ඒක පුපුරන්න යන්නේ. අයියෝ. ආධ්‍යාත්මික ශක්තිය එක විදිහකට තියාගන්න. නිකම්ම හරි මේක පුපුරලා ගියොත් එහෙම මොකක් හරි දිව්‍ය වස්තුවක් ළඟ තියෙනවද? ඉන්නකෝ බලන්න. දිව්‍ය ලබු ගෙඩියක් තියෙනවා. පාලිඟු කෑල්ලක් තියෙනවා. තව වට්ටක් ඇට වගේකුත් තියෙනවා. කොයි ටික දෙන්න? දේව පළතුරු වලට දේව වට්ටක් ඇට. ඒ වගේ සෝස් හදාගන්න පුළුවන් වෙයි. තව ටිකක් රත් කරන්න. දෙයනේ මේ අග්නි ශක්තිය නේද? ඇත්තටම මේ දරුවා කවුද? මාර සුවඳන්නේ එන්නේ. අපේ වැඩේ ආර ගියා. අන්තිමේදී අපි සෝස් එක හැදුවා. මාස්ටර් මගේ පූජාව ඔබතුමා පිළිගන්න. හරි මාගේ. මං ඔයාව මගේ ශිෂ්‍යෙක් කරගන්න.